Hello everyone, welcome to my YouTube channel. මගේ YouTube channel එකට ඔයාව ආදරයෙන් පිළිගන්නවා. අද මේ වීඩියෝ එක 14 day challenge එකේ දෙවෙනි සහ තුන්වෙනි දවස. Day 2 and day 3 දෙකම මේ වීඩියෝ එකෙන් අරගෙන එනවා. අදින් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න කියලා ආරාධනා කරනවා. මේ වීඩියෝ වල කියන විදිහට ඔයාගේ challenges ටික කරොත් ඔයාට ඔයාගේ ජීවිතේ හොඳ සාර්ථක වෙනසකට මේ වැඩසටහන වැදගත් වේවි ප්‍රයෝජනවත් වේවි කියලා මම විශ්වාස කරනවා. අපි day 2 එකේදී කරන්නේ year plan එක හදාගන්න එක. එහෙම නැත්නම් ඔයාගේ journal එක හදාගන්න එක, year plan එක හදාගන්න එක අපි දෙවෙනි දවසේදී කරනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයා බලන්න දැන් first වීඩියෝ එක බලලා ඇවිල්ලා නම් ඔයාට දෙවෙනියට කරන්න තියෙනවා. ඔයාගේ දැන් ඔන්න වටපිටාව කාමරය මේසෙ මේවා අස් කරලා ලස්සනට හදාගෙන ඊළඟට අවුරුද්දට රෙඩි වෙන්න ඉයර් ප්ලෑන් එක ඔයාගේ ජර්නල් එක රෙඩි කරගන්න ඕන. ඉතින් මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එක ඔයාලට මගේ channel එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම මම comment section එකෙත් ඒ වීඩියෝ එකේ link එක දාන්නම්. ඉතින් ඒ වීඩියෝ එක බලලා ඔයා ඔයාගේ ඉයර් එක plan කරගන්න අවශ්‍ය වෙන ඒ දේවල් එකතු කරලා ජර්නල් එකක් හදාගන්න එක සම්පූර්ණ වීඩියෝ එකේ විස්තර කරන නිසා මම මේ වීඩියෝ එකේ ඒ ගැන කතා කරන්නේ නැහැ. ඊළඟට day 3 වෙනදී වාට කරන්න ඕන වෙන මොකක්ද කියන එක අපි දැන් බලමු. day 3 ආගේ vision board එක. vision board ගැන ඔයාලා ගොඩාක් අහලා ඇති. ඉතින් මේ vision board එකක් කියන එක ඇත්තටම successද. vision board එකකින් අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අපි බලමු එකින් එක මොකද්ද මේ vision board එක අපිට ඒකෙන් ඇත්තටම අපි ආස දේවල් achieve කරගන්න පුළුවන්ද කියන කාරණය. ඉතින් අපි හැමෝගෙම ජීවිතවල goals තියෙනවා. ඒ goals achieve කරගන්න අපි වැඩ කරන විදිහ එක්ක අපේ කාර්යක්ෂමතාවය එක්ක අපි මහන්සි වෙන ප්‍රමාණය එක්ක අපේ goals achieve වෙනවද නැද්ද කියන එක වෙනස් වෙනවා. ඉතින් ඔයාගේ ජීවිතයේ ආස කරන goals achieve කරගන්න vision board එක කියන එක කොයි විදිහටද උදව් වෙන්නේ? අපි vision board එකක් හදාගන්නේ කොහොමද? මේ දේවල් මේ වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් බලමු මොනවද මේ vision board එකෙන් වෙන්නේ කියන දේ. ඔයාලා විශ්ව ආකර්ෂණ නීතිය ගැන අහලා ඇති. විශ්ව ආකර්ෂණ නීතිය law of attraction කියලා කියන්නේ අපි සිතන දේ, අපි නිරන්තරයෙන් මෙනෙහි කරන දේ අපි වෙත ආකර්ෂණය වෙනවා කියන දේ. මේ law of attraction කියන දේ ගැන වචනයෙන් ඒ විදිහටම දන්නේ නැහැ. මම A levels කරන කාලේ මම ඒ වුණාට ඒ කාලෙදිත් law of attraction එකේ සංකල්පමව පාවිච්චි කරලා තියෙනවා කියලා මම පස්සේ කාලෙකදී මේ ගැන පොතපතෙන් ඉගෙන ගන්නකොට දැනගත්තා. මම A levels කරන කාලේ මම මගේ බිත්තිය ගහගෙන ඉඳියා මම ගන්න ඕනේ රෑන්ක් එක මොකක්ද? මගේ A level result එක වෙන්න ඕනේ මොකක්ද? කියන දේ මම බිත්තිය ගහගෙන ඉඳියා. ඒ මම මේ attractions ගැනවත් ආකර්ෂණ නීතිය ගැනවත් දැනගෙන හෝ vision board එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන අවබෝධයෙන්වත් නෙවෙයි. ඒ වුණාට මම නිරන්තරයෙන්ම මන් දකින්න ආස කවුද කියන දේ මෙනෙහි කිරීම නිසාම මට ඒ හීනෙට හරියම හොඳින් සාර්ථකව මුහුණ දෙන්න හම්බුණා. ඔයා නිරන්තරයෙන් ඔයාගේ හීන දකිද්දි ඔයා හැම වෙලාවෙම මහන්සි වෙන්නේ ඒක ඉෂ්ට කරගන්න. ඒක ඔයාට නිරතරම මතක් වෙනවා. එතකොට දැන් මම නිතරම දකිනවා මගේ රූම් එකේ ගහගෙන තියෙන දේෙන් මම මේ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. ඒ නිසා මම මගේ මුළු A levels කාලෙම මම මහන්සි වුණේ ඒ හීනේ වෙනුවෙන් විතරයි. ඒ නිසා ඒ හීනේ මට සබා කරගන්න හම්බුණා. ඒ වගේ ඔයා දකින හීනේ නිරන්තරයෙන් ඔයා විෂුවලයිස් කරන්න ඕනේ. ඒ වෙනුවෙන් ඔයා වැඩ කරන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ. ප්ලෑන් කරන්න ඕනේ. මේ දේවල් නොකර විෂුවලයිස් කිරීම විතරක් නෙවෙයි. ඒ විෂුවලයිස් කිරීම වගේම ඔයා ඒ වෙනුවෙන් මහන්සි වීමක් විය යුතුයි. ඉතින් අර ඒ වෙනුවෙන් ඔයාට දෙන මොටිවේෂන් එක ඔයා මේකට ගයිඩ් කිරීමයි මේ විෂන් බෝඩ් එකකින් කරන්නේ. ඒ කියන්නේ අපි නිතර දකිනකොට ඔයාගේ මොබයිල් ෆෝන් එකේ හරි ඔයා බිත්තියේ රූම් එකේ බිත්තියේ හරි මේක ගහලා තියෙනකොට ඔයා නිතරම දකිනවා මම මේ හීනේ මේව මගේ හීනේ මම මේව සාර්ථක කරගන්න ඕනි කියන දේ. හරි. අපි ඊළඟට වැඩි කතා නැතිව බලමු මොනවාද දැන් ඔයාගේ විෂන් බෝඩ් එකට ඔයා ඇතුළත් කරගන්න ඕනේ. මගේ විෂන් බෝඩ් එකෙන් ඔයාගේ විෂන් බෝඩ් එක වෙනස්. අපි කාගවත් විෂන් බෝඩ් සමාන නැහැ. අපි හැමෝම අපි එකිනෙකාගේ ටයිම් ලයින් වල වැඩ කරන කට්ටිය. ඒ
ඉස්සෙල්ලම ඔයා පොතක් අරගෙන ඒ පොතේ ඔයාට අචීව් කරගන්න අවශ්‍ය ගෝල්ස් මොනවාද කියන එක. ඔයා සටහන් කරගන්න. relationships goals, personal goals, professional goals මේ වගේ goals ඔයාට කොටස් කරන්න පුළුවන්. ඒ කොටස් කිරීම ඔයා ලියා ගන්න. මේව තමයි මේ මගේ professional goals. මම මේ පොසිෂන් එකකින් ඉස්සරහට යනවා. මගේ relationships goals මම මේ අවුරුද්දේ මොකද කරන්නේ? ඊළඟට මගේ personal goals මම කොයි විදිහටද මාව සාර්ථක කරගන්නේ? මම වාහනයක් ගන්නවද? මං ගෙයක් හදනවද? මං මොන විදිහටද සාර්ථක වෙන්නේ? මේ විතර අපි හිතමු ඔයා බර අඩු කරගන්න ආස කෙනෙක් කියලා. මගේ ශරීරයේ ෂේප් එක ගැන, වගේ හෙල්ත් එක ගැන හිතන කෙනෙක්, ඒ දේවල් ගැන වගේ weight එක මම මෙච්චර ප්‍රමාණයකින් අඩු කරගන්නවා, මෙච්චර ප්‍රමාණයකින් වැඩි කරගන්නවා. ඒ වගේ ඔයාගේ හීන එකිනෙකාට වෙනස්. ඒ නිසා ඒ ටික ඉස්සෙල්ලම ඔයා නෝට් ඩවුන් කරගන්න. ඊළඟට ඔයා කරන්න ඕනේ විෂන් බෝඩ් එකට හරියන්න දැන් ෆොටෝස් ඕනේ. මේකට කලර් print outs ගන්න. black and white ගන්න එපා. අපිට අර attractive විදිහට එක බලන්න දකින්න හම්බ වෙන්න ඕනේ. ඔයාට මේකට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. එකක් ඔයාට පුළුවන් ඩිජිටල් විෂන් බෝඩ් එකක් හදාගෙන ඒක වගේ මොබයිල් ෆෝන් එකේ දාගෙන වෝල්පේපර් එකට දාගන්න. එහෙම නැත්නම් ඔයාට print out එකක් අරගෙන පින්තූර අලවලා කාඩ්බෝඩ් එකක් හදාගන්නත් පුළුවන්. ඩිජිටල් හදන විෂන් බෝඩ් එක සම්පූර්ණ print out එකක් අරගෙන ඒක ඔයාට ඩිස්ප්ලේ කරගන්න පුළුවන් print out එකක් අරගෙන ඔයාගේ room එකේ. මේ කියන දෙකෙන් ඕන විදිහකට ඔයාට පුළුවන් විෂන් බෝඩ් එක හදාගන්න. මම ඔයාලට දැන් පෙන්නන්නම් අපි Pinterest එකෙන් කොයි විදිහටද ෆොටෝස් ගන්නෙ කියලා. ඔයාගේ සර්චින් බ්‍රවුසර් එකෙන්, ඒ කියන්නේ Google එකෙන් ගිහින් Pinterest කියලා සර්ච් කරන්න. එතකොට ඔයාව මෙන්න මේ වගේ පින්තූර තියෙන වෙබ්සයිට් එකකට යනවා. මේ Pinterest එකේ එක විදිහේ ඕනි විදිහක ෆොටෝ එකක් ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒකේ සර්ච් බාර් එකේ ගිහින් ඔයා විෂන් බෝඩ් කියලා හරි එහෙම නැත්නම් ඔයා අවශ්‍ය කරන ඕනිම පින්තූරයක නම ගහන්න. එතකොට මෙන්න මේ වගේ ඒ જાතිය පින්තූර ගොඩාක් ඔයාලට සජෙස්ට් කරනවා. ඒ පින්තූර අතරින් ඔයාට කැමති පින්තූරයක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ ෆොටෝ එක ගිහින් ක්ලික් කරලා ඒකේ උඩ තියෙනවා තිත් තුනක්. ඒ තිත් තුනෙන් ඔයාට පුළුවන් ඒ ෆොටෝ එක ඔයාගේ ඩිවයිස් එකට ඩවුන්ලෝඩ් කරගන්න. මේ විදිහට ඩිවයිස් එකට එකතු කරගන්න පින්තූර වලින් ඔයාට පුළුවන් විෂන් බෝඩ් එක හදන්න print out ගන්න. Canva එකෙන් අපි කොයි විදිහටද ඩිජිටල් විෂන් බෝඩ් එකක් හදාගන්නේ ෆ්‍රී කියලා අපි දැන් බලමු. Google එකට ගිහිල්ලා ඔයා සර්ච් කරන්න විෂන් බෝඩ් මේකර් කියලා. එතකොට ඔයාව අරන් එනවා මෙන්න මේ වගේ create a vision board කියලා දම්පාට බටන් එකක් ගාවට. ඔයා ඒක ක්ලික් කළාම ළමයි ඔයාව vision boards තියෙන templates ගොඩකට අරන් යනවා. එතකොට ඒ templates වලින් ඔයා ආස template එකක් ඔයාලට select කරගන්න පුළුවන්. මේ මම select කරගත්තු template එක. එතකොට ඒකට අපිට images add කරගන්න පුළුවන්. වම් අත පැත්තේ තියෙනවා upload files කියලා. එතකොට එතනට ගිහිල්ලා ඔයාට ඔයාගේ device එකේ තියෙන photos අර කලින් අපි printer download කරගත්තේ ඒවා අරගෙන මෙතනට එකතු කරලා මේක ඒ template එකේ තියෙන photos වෙනුවට ඔයා ආස photos ඒකට add කරගන්න. එහෙම අවසානයේ ඔක්කොම photos add කරගෙන ඔයාට පුළුවන් share කියන තැන click කරාම download කරන්න option එකක් එනවා. ඒ option එකට ගිහිල්ලා download කරගන්න ඔයාගේ vision board එක. ඉතින් මේ විදිහට විෂන් බෝඩ් එකක් හදාගන්න ඔයාලට පුළුවන් ඒ කිව්ව ක්‍රම දෙකෙන් ඕනි විදිහකට. ඒක ඔයාගේ වෝල්පේපර් එකේ හරි එහෙම නැත්නම් ඔයාගේ රූම් එකේ හරි ඩිස්ප්ලේ කරන්න. එතකොට ඔයාලට නිතර ඒක දකිද්දී ඒක විෂුවලයිස් වෙනවා. ඉතින් ඔයාගේ day 3 challenge එක විදිහට day 2 challenge එක journal video එකකින් බලන්න. day 3 challenge එක විදිහට විෂන් බෝඩ් එකකුත් හදන්න. ඒක හදලා ඔයාගේ අදහසුත් යටින් කමෙන්ට් කරගෙන යන්න. මේ වීඩියෝ සීරීස් එක ගැන ඔයා මොකද හිතන්නේ කියන දේ. ඒ වගේම channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ඔයාගෙන් ඉල්ලනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. bye.